මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදු වුණා වූ සියලුම දෝෂයන්ට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා තෙවනුවද මට සමාව ලැබේවා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු මා විසින් රැස් කළා වූ සීලමය බුද්ධ පූජාමය සියලුම පුණ්‍ය ධර්මයෝ මාගේ දෙමව්පියන්ටද මාගේ ගුරුවරයින්ටද මාගේ වැඩිහිටියන්ටද අයිති වේවා මටද මේ සියලුම පින් බලයෙන් ජරා මරණ ආදී සංසාර දුකින් අත මිදී නිර්වාණ සුවයම අවබෝධ වේවා නිවන් දකිම්වා නිවන් දකිම්වා නිවන් දකිම්වා දෙල්ගොඩ කල්යාණ ප්‍රදීප විද්‍යායතන පිරිවෙන් විහාරය ඇතුළු විහාරගණේ විහාරාධීශ්වර සීනාදී සිව් පුතන වාඩි වෙන්න සීනාදී සිව් කෝරළේ අධිකරණ සමත බල සම්පන්න නායක මාහිමිපාණන් වහන්සේ අවසරයි නම කියන්නට වැබෙඩ ධම්මපාලාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ එවැගේම කල්යාණ ප්‍රදීප විද්‍යායතන පිරිවෙන්නේ වර්තමාන ගරු පරිවෙනාධිපති ශාස්ත්‍රපති අපේ කල්යාණ මිත්‍ර මොරගොල්ලේ ධම්මවංශ ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ ප්‍රධාන පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි වස්සාන කාලය නිමිති කරගෙන කල්‍යාණ ප්‍රදීප විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ සිදු කරනු ලබන වාර්ෂික කටින මහා පින්කම වෙනුවෙන් ඊට සමගාමීව සිදු කරන පරිවාර පින්කම් මාලාවේ තවත් සුවිශේෂී දවසක් අද මේ පින්කමේ ප්‍රධාන අරමුණ දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ කල්‍යාණ ප්‍රදීප දහම් පාසලත් රංජනී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාම පින්කමේ අරමුණු විදිහට සිහිපත් කරලා තියෙනවා දෙල්ගොඩ පදිංචි ජයරත්න එදිරිසිංහ මහත්මාණන්ගේ දෙමව්පියන් වන දනියෙල් අප්පුහාමි මහත්මාණන්ට සහ ඩී.එම්. දිසිනෝනා මහත්මියට එවැගේම රංජිත් වික්‍රමසිංහ මහත්මියගේ දෙමව්පියන් වන
හෙක්ටර් වික්‍රමසිංහ මහත්මානන්ද සහ පද්මිනී වික්‍රමසිංහ මහත්මියට සෙනවිරත්න බණ්ඩා ඒකනායක සොහිරා ඇතුළු මේ පරලෝකීය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම. ඒ වගේම දූ දරුවන් වන අකිල, දිනේත්‍රා, ඉරෝෂා, තිලින, කවිෂ්ක සහ දිල්කේ යන දූ දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් එයගේ සියලු ප්‍රාර්ථනා සඵල කරගන්නට සෙත් ආශිර්වාද ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ජෙනොලි ඔහස් සහ සුමීර යන මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නටත් ආශිර්වාද ප්‍රාර්ථනා පූජාව සිදු කරන ලබන. එනිසා ඔබේ සිත ඇතුළත බුදු පියාණන් වහන්සේ වැඩම කරනවා කියන පින්වත් ප්‍රාර්ථනාවෙන් බුද්ධානුස්සතිය වඩම. බුදු පියාණන් වහන්සේ රාග සහිත ලෝකය ජය ගත්තා. මෝහ පතන ලෝකය ජය ගත්තා. අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් සමතින් සත් පාරමී ධර්මයන් පූර්ණේ කරලා තමයි මේ උත්තම ලෝතුරා සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළේ. ලෝතුරා බුදු පියාණන් වහන්සේ හොයාගෙන ආපු සියලු දෙනාගේම ජීවිත උත්තම ධර්මයෙන් සුවපත් කරලා තමයි උන්වහන්සේ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළේ. ඒ උතුම් නවරහාදී බුදු ගුණයේ අනන්ත බව සිතෙන් මෙනෙහි කරමු. අපි බුද්ධානුස්සතිය වඩමු. මා මේ කියවන කවි හොඳින් අහන්න. කවි අවසානයේදී කවුරුත් සාදු කියන්න එපා. ඔබ මේ මොහොතේදී බුදු ගුණ බවුන් වඩන්න. හඬන වැළපෙන සැලෙන සිතේ දුක නැති වුණා. හදන සසරක ගමන කෙලෙස් මුල් වෙනසුනා. නිවන සැනසුම රැඳුන ලොවක යලේ නොම රැඳුන අරහංය මගේ බුදු පියාණන් වහන්සේ. සාදු සාදු වන්දිම්. ඒ බුදුන් වහන්සේ අසා නැති අමාසුව සිතාගත හැකි වුණා. පතාගෙන ආවිලස ලොවේ තතු වැටුණා. ලබා සම්බුදු නුවණ අමා සදහවනික සිඳිනු බැරි දුක ශෝක ලෝසන් වහන්සේ. දැල්වෝ පහන නාසයෙන් උඩට සිටිනසේ ඔසවාගෙන අපි අදිෂ්ඨාන කරමු. අපි සත්‍යක්‍රියාවක් කරමු. 10000ක් සක්වල ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් නවරහාදී බුදු ගුණේ බල මහිමය පැතිරී ඇති බව සප්පිරිත් සූත්‍රයේ අවසානයේදී තෙල් බිඳක් හිස තවරගන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
තණ්හං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමුඛෝ මංගලෝ පුරිසාසබෝ සුමනෝ සුමනෝ දීරෝ මේ විහාර පරම්පරාව වැඩි ඉඳලා අපවත් වී වදාළ ගෝණහේනේ ජෝතිපාරනායක හාමුදුරුවෝ එවැගේම සුගතපාරනායක හාමුදුරුවෝ ඇතුළු කොට ඇත්තා වූ මේ සංඝ පරපුරේ අපවත් වී වදාළ සියලුම මහ සංඝරුවනටත් ඔබ අප නමින් මේ පරිලෝක යටේ දුනා වූ සියලුම දෙනාටමත් මේ පින් අයිතිපත් වේ. මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති දං වෝ ඥාතිනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤං වාසවක්ඛයා සබ්බ දුක්ඛා පමුඤ්චතු. වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බං शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि शरणं गच्छामि